ඔය ඉස්සර ඇවිදන් ඉන්නේ මිනිහා ගාවින් ළඟට ගල්ලා නවත්තමු. කලබල කරන්න එපා. වාහනේ නගිනවා. ඇයි මේ? මොකද මේ? මොකද? අම්මෝ! මං අහිංසකයි. ඔව්. යා. Hey, ඇත්ත කියපන්. කරදරට ගන්න ඕනේ. දන්නේම නෑ. මම කිසි දෙයක් දන්නේ නෑ. ඇයි මා වීර කරන් ඉන්නේ? ලෝකා අපි මතක් වුණා නං ඔව් ආගේ මිනිහා ලස්සරට ආපෙටියෙක් වගේ ඉන්නවා. ඔක්කා කියන කාලයක් වෙනකන් අපි තියාගන්න පුළුවන්. හරි ඔව් කන්න බොන්න දීලා සතෙක් සිව්පාවකට වඩා ලස්සනට තියාගන්නවා. හරි අපි දන්නවනේ කියපු විදියට account වලට අපේ සල්ලි ටික වැක් කරන්න ඕනේ. හරි නැත්තම් දන්නවනේ මේ චුට්ටි වැඩනේ මේ කරන්නේ. හරි අම්මා කොළු තාම කෑම කාවේ නෑනේ. කෑමක බරක් උයද? ඉන්න කෑම අරන් එයි. එන්දට මේලාට කෑම කැවිල්ලානේ. වෙලාවට කලාවට කෑම ටික නම් ගන්නවනේ. ඔව්නේ ළමයෝ. ඕගොල්ලෝ පුරුදු කරලා මට කන්න බොන්න වෙලිලා. එතකොට අපිට වැරදි. හේ අර කෑම කාවා. පිස්සුද චුට්ටි අයියා. ඔන්නද ඔයට සතුට වෙන්න පුළුවන් සුබ දවසක්. ගෙනාපු ඔක්කොම බඩු පැක් කරගෙන සතුටෙන් සමාදානයෙන් ගෙවල් බලා පිටත් වෙන්න පුළුවන්. අනේ චුට්ටියයි මට නම් යන්න බෑ චුට්ටියයි. මට මේ හොඳයි. ගෙදර ගියොත් ගෑණිගේ ප්‍රශ්න, ළමයිගේ ප්‍රශ්න, ඒපෙත් ඔෆිස් එකෙන් පාටි දාන ප්‍රශ්න. අනේ මට මේ හොඳයි චුට්ටියයි. මේ මොන පිස්සෙද්ද? ගෙදරන්නේ කොහොම ගෙදර යන්න බැරි? මෙන්න මේ මොන්සගේ පොඩ්ඩක් කියලා දෙනවා. අනේ චුට්ටියයි මගේ බලාපොරොත්තුව කාටවත් කරදරයක් නැතුව සමාදානයෙන් කිසි ලෙඩක් දෙයක් නැතුව ජීවත් වෙන්න. මේ ස්ටෝරුවේ හෙට දවසේ අපිට මොනවා වේද කියලා කිසි බලාපොරොත්තුවක් නැතුව ඉන්න මේ ඔහෙට මොන බලාපොරොත්තුවක්ද ඇසේ? එතකොට ළමයෝ අපිට බලාපොරොත්තුවක් ඇත්තෙම නැද්ද? අපිට මොන බලාපොරොත්තුද මිනිහා? මොකද්ද මේ ජීවිතේ? උඹලා දන්නවද මේ චුට්ටේ මේ මිටියට පොඩි කාලේ පල්ලි ගිය මිනිහෙක් පල්ලි ගියා? මට මතකයි ඒකේ පාසල් අද කවුන්ද මන් දන්නේ කියනවා බලාපොරොත්තුවක් දෙන්න පුළුවන් යේසුස් වහන්සේට විතරයිලු. ඔය පාසලට ඔක්කොටම
නුඹ මාගේ සේවකයා කිව් දේ විහිළුවට ගන්නවාද? නුඹලාවතේ වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැලවුම් කරුවානන් කියලා පිළිගන්න කෙනාට විතරයි ජීවිතය ගැන සැබෑ බලාපොරොත්තුව ලැබෙන්නේ. එබැවින් නුඹලාගේ පාපය ගැන පසුතැවිලි වෙල්ලා. චුට්ටේ මොකද මට මතකයි හඬ. මට මතකයි හඬ. බලාපොරොත්තුවක් තියෙනවා. යේසුස් වහන්සේ තමයි බලාපොරොත්තුව.